කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔයාලව ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද ඉතින් 15 වෙනිදා. අද මගේ මහත්තයාත් ගෙදර ඉන්න නිවාඩු දවසක්. මම මේ ඉක්මනින්ම දවල්ට මොනවාරි හදලා ගන්න තමයි හදන්නේ. අද ඉතින් ටිකක් පරක්කු වුණා දවල්ට උයන්න. අපි දෙන්න අද උදේම නැගිටලා කෑම හදාගෙන අපේ අම්මලාගේ ගෙදර ගියා. අම්මලායි ගෙදර ගිහින් ටිකක් වෙලා ඉඳලා පොඩි වැඩ ටිකක් තිබ්බා. ඒ ටිකත් ඉක්මනින්ම ඉවර කරගත්තා. ඊට පස්සේ අපි දෙන්නයි අපේ නංගි තුන්දෙනාම එකතු වෙලා අපි ගියා ෆිල්ම් එකක් බලන්න. අපි ඒ ගිය වෙලාවේ තිබ්බේ සුරදෙටුව ෆිල්ම් එක. ඒ ෆිල්ම් එකත් හරිම ලස්සනයි. අද ඉතින් නංගිත් ආවා අපේ ගෙදර. ඉතින් නංගිත් ගෙදර ඉන්න හස්බන්ඩ්නුත් ඉන්න හරිම ලස්සන දවසක් අද. ඉතින් වෙනදට මම තනියමනේ ගෙදර ඉන්නේ. මේ වගේ නංගිත් ඉන්න හස්බන්ඩ්නුත් ඉන්න දවස්වලට මම හරිම ආසයි. මගේ නංගි ඉතින් එයාට වෙලාවක් තියෙන හැම වෙලාවකම අපේ ගෙදර ඇවිල්ලා යන්න එනවා. මාත් ඉතින් හරිම ආසයි එයා ගෙදර එනවට. අපි දෙන්නට ඉතින් ඔහේ කියව ඉන්න පුළුවන්නේ. කොහොමත් අක්කලා නංගිලාට ඕනි තරම් දේවල් තියෙනවා කතා කරන්න. කොච්චර කතා කරත් ආයෙ කතා කරන්න තරම් දේවල් තියෙනවා. මමයි නංගි ගෙදර එනකොට මගේ මහත්තයා බත් එක උයලා තිබුණේ. ඉතින් මම ගෙදර ඇවිල්ලා ඉක්මනින්ම මස් එකක් හදාගත්තා. මම සම්බෝල ටිකක් හදනකම් මගේ මහත්තයා පපඩම් ටිකක් බදින්න තමයි හදන්නේ. ඉතින් මගේ මහත්තයා ගෙදර ඉන්න වෙලාවට මේ විදිහට මට උයන්න උදව් කරනවා. ඉතින් එහෙම වැඩ කරනකොට හිතට හරිම සතුටුයි. දැන් ඉතින් අපි තුන්දෙනා කාලේ ඉවර වෙලා පොඩි වැඩක් කරන්න තමයි හදන්නේ. ඉතින් අපේ ගෙදර පොටි ඇදලා තිබ්බට ඒවා කපලා තිබුණේ නෑ. තීන්ත ගන්න කලින් පොටි ඇදපෙව්වා ගානට කපා ගන්න ඕනිනේ. ඉතින් හස්බන්ඩ් කිව්වා මේක කාටවත් දීලා කරන්න ඕනේ නෑ. මට පුළුවන් වෙලාවක මම හිමින්සරේ බිත්ති ටික කපන්නම් කියලා. ඉතින් අද එයා නිවාඩු නිසා අද එක කාමරයක බිත්ති ටික කපන්න ගත්තා. ඒ අතරේ මෙයාටත් බිස්කට් එකක් දුන්නා කෑ ගහ ඉන්න නිසා. ඔයාලා ඉතින් මේ දවස්වල අවුරුද්දට ලෑස්ති වෙන ගමන්ද ඉන්නේ? අවුරුද්දත් ඉතින් ළඟම එනවනේ. හස්බන්ඩ් ඉතින් තනියෙන්මනේ මේ බිත්ති ටික කැපුවේ. මම ඉතින් ගිහින් ඒ කපපු බිත්තිවල කුඩු ටික එකතු කරන්න උදව් වුණා යාට. ඉතින් හස්බන්ඩ් එක කාමරයක සම්පූර්ණයෙන්ම පොටි කපලා ඉවර කරා. ඉතින් එයා නාගන්න කලින් අපේ බලු පැටියවත් නාවලාම ඉන්න තමයි හදන්නේ. එයා පොඩි කාලේ ඉඳන්ම නාවනකම් හොඳට ඉන්නවා. අපි ඉතින් තේ ටිකකුත් බීලා ඉවර වෙලා දැන් ඉතින් මේ පිලර් එක ගන්න තමයි හදන්නේ. පිලර් එක ගෑවට පස්සේ ඉතින් තීන්ත ගන්න විතරයිනේ තියෙන්නේ. ඉතින් කොහොම හරි අපේ ගෙදර වැඩ පොඩ මේ විදිහට අපි කරගන්නවා. එකපාරම සම්පූර්ණයෙන්ම වැඩ ඉවර කරගන්න බැරි වුණත් මේ විදිහට පොඩ හරි කරගන්නකොට හිතට පුදුම සතුටක් දැනෙන්නේ. තමන්ටම කියලා ලස්සන අංග සම්පූර්ණ ගෙයක් හදාගන්න ඉතින් අපි කවුරුනත් කැමතියිනේ. මේ ඉතින් පහුවෙනිදා. මම උදේ වැඩ ටික ඉවර කරලා දැන් ඉතින් අල්මාරිය අස් කරගන්න තමයි හදන්නේ. අවුරුදුත් ළඟම එන එකේ ගෙවල් පොඩ අස් කරගන්න එක ඉතින් හොඳයිනේ. මගේ අල්මාරිය ඉතින් ගොඩක් හැඩි වෙන්නේ නැහැ. ඒ වුණත් මම අද ඔක්කොම ඇදලා සම්පූර්ණයෙන්ම අස් කරගත්තා. අදින්න බැරි ඇඳුම් අයින් කරලා අනවශ්‍ය දේවල් ඔක්කොම අයින් කරලා මම පිළිවෙලකට අස් කරගත්තා.
අවුරුදු ලං වෙලා අපි අලුත් ඇඳුම් ගන්නකොට අල්මාරි අස් කරන්නම් කියලා හිතුවත් අපිට ඒක කරන්න වෙලාවක් නැති වෙනවා. ඒක නිසා අවුරුදු එන්න කලින් මම මේ විදිහට අස් කරගත්තා. දැන් තියෙන රටේ තත්ත්වයත් එක්ක අවුරුදු සමරනවා කියන්නේ ඉතින් ටිකක් අමාරුයි. ඒ වුණාට අපිට ගෙදරට ලොකු දේවල් ගන්න බැරි වුණත් ගෙවල් පේන් කරන්න, ගෙවල් අලුතින් හදන්න, ඒ වගේම බඩු මුට්ටු ගන්න බැරි වුණත් අපිට ගෙදර ලස්සනට අස් කරලා අතු ගාලා පිළිවෙලකට තියලා ඒ නැවුම් හැංගීම ගන්න පුළුවන්. ගෙදර මකුළු දැල් ටික කඩලා, ජනෙල් රෙදි දොර රෙදි හොදලා, ඇඳට අලුත් බෙඩ් ෂීට් එකක් දාලා, ගෙදර තියෙන බඩු මුට්ටු චුට්ටක් එහාට මෙහාට කරලා වෙනස් කරලා ගත්තහම නිකන් අලුත් හැඟීමක් තමයි දැනෙන්නේ. මම ඉතින් කාමරේ තිබුණු හුණු කුඩු ටික ඔක්කොම අතු ගාලා එකතු කරලා විසික් කරලා හිටියා. හරිම අමාරුයි ඉතින්. අපි ඇවිදින හැමතැනම හුණු පාරවල් හිටිනවා. අද මම තනියමනේ මේ වැඩ ටික කරගන්නේ. මුලින්ම වතුර දාලා හුණු ටික යවලා ඉවර වෙලා රින්සෝ ටිකක් දාලා හොඳට අතුල්ලලා හේදුවා. ඊට පස්සේ දෙපාරක් තුන් පාරක් විතර හොඳට බිම මොප් කරගත්තා. එතකොට තමයි පැල්ලම් ටික හොඳටම ගියේ. ඉතින් ඊට පස්සේ මම බිම වේලුණාට පස්සේ බඩු ටික අස් කරගත්තා. මේ කාමරේ ඉතින් ගොඩාක් දේවල් නෑනේ. මේ පොත් මේසෙයි ඇඳයි විතරයි තියෙන්නේ. මම ඉතින් මේ ටික අස් කරලා ඉවර වෙලා ජනෙල් රෙද්දත් එල්ලලා කාමරේ වැඩ ටික ඉවර කරා. ටිකක් මහන්සි දැවුනත් හිතට පුදුම නිදහසක් වගේම හරිම සතුටුයි. ඉතින් ටිකක් හවස් වෙලා මම මේ කැබිනට් එකත් අස් කරගත්තා. ගොඩක් ගෙවල් වල මේ වගේ තැන් අස් කරන්නේ කලාතුරකින්නේ. මම නම් හරිම ආස වැඩක් කැබිනට් එක අස් කරන එක. ඉතින් මම හවස් වෙලා ඒකත් හොඳට අස් කරගත්තා. අද මම හිතාගෙන හිටියේ කාමරේ අස් කරලා දානවා කියලා විතරයි. ඒ වුණාට ඉතින් අල්මාරියත් අස් කරලා මේ කබඩ් එකත් අස් කරගත්තා. මම මේ වැඩ ටික ඉවර වෙනකොට ටිකක් විතර හවස් වුණා. ඉතින් හස්බන්ඩ් කිව්වා රෑට උයන්න එපා, එයා එද්දි කෑම එකක් අරන් එන්නම් කියලා. අද උදේ වැඩට යනකොට එයා මගෙන් ඇහුවා හවසට මට සොසේජස් බනිස් ටිකක් හදලා දෙනවද කියලා. ඉතින් එයා ආස නිසා මම මේ බනිස් ටිකත් හැදුවා. ඉතින් මගේ ජීවිතේ ලස්සන දවස් දෙකක් ගත වුණේ ඔය විදිහට තමයි. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ඔයාලා මගේ වීඩියෝ වලට දාන ආදරණීය කමෙන්ට් වලට ගොඩාක් ස්තුතියි. ඔයාලගේ ඒ ආදරයට මාත් ගොඩාක් ආදරෙයි. මගේ මේ පුංචි YouTube channel එක නිසා මට ආදරණීයයන් ගොඩක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමදෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න.